පින්වත් යාළුවනේ, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයක ශාසනය තුල ඊටමත් කනගාටුදායක සිදුවීමක් සිද්ධ වුණා. ගිජුලිහිනියන් දඩයම් කරන කුලයක ඉපදෙලා මහාන වුණු අරිට්ට කියන භික්ෂුවට වැරදිලාමක මතයක් ඇති වුණා. ඔහු හිතුවා තථාගතයන් වහන්සේ සංගමුක් මඟ අහුරන අන්තරාය කර ධර්මයන් හැටියට යම් කරුණු වදාලා නම් ඒ කාමයන් සේවනය කිරීමෙන් සැබෑවටම නිවන් මඟට බාධාවක් වෙන්නේ නැහැ කියලා. මේ වැරදි මතය ගැන අනෙක් භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. ඒ භික්ෂූන් වහන්සේලා අරිට්ට මහාන පියස වෙත වැඩම කරලා ඇසුවා, "ඇවැත් අරිට්ටේනි, බුදු හිමියන් බාධක වැටෙනවා කියපු ධර්මයන්ගෙන් බාධාවක් වෙන්නේ නැහැ කියලා ඔබ කියනවා කියන කතාව සැබෑවක්ද?" කියලා. අරිට්ට මහාන කිසිදු පැකිලීමක් නැතුව එසේ ඇවැත්නි, මම දන්නා පරිදි එයින් බාධාවක් වෙන්නේ නැහැ කියලා තමන්ගේ මතයම එල්බගෙන සිටියා. එවිට ඒ භික්ෂූන් වහන්සේලා අරිට්ට මහණුව ඒ පාපී දෘෂ්ටියෙන් මුදවා ගන්න බොහෝ සෙහින් උත්සාහ කළා. "ඇවැත්නි, ඔය වගේ කතාවක් කියන්න එපා. තථාගතයන් වහන්සේට අපූත චෝදනා කරන්න එපා. එය මහා පාපයක්. අපගේ ශ්‍රාස්ත්‍රූන් වහන්සේ කිසිම දිනක එහෙම වදාරන්නේ නැහැ. උන්වහන්සේ නොයෙක් ක්‍රමයෙන් වදාලේ කාමයන් සේවනය කිරීම නිවන් මඟ අහුරන මහත් විපත්තියක් ගෙන දෙන දෙයක් බවයි. කාමය කියන්නේ ඊතා අල්ප ආස්වාදයක් ඇති, නමුත් බොහෝ දුක්, බොහෝ වෙහෙස ඇති ආදීනව බහුල දෙයක්. බුදු හිමියන් කාමයේ උපමා කළේ ඇටසකිල්ලකට, මස් වැදැල්ලකට, තනහුලකට, ගිනි අඟුරු වලකට, සිහිනයකට, පිරුවකට, රුක් ඵලයකට, අසිපතකට, අඩ ඇටි හුලකට සහ සර්ප හිසකටයි කියලා කරුණු පැහැදිලි කළා. නමුත් අරිට්ට මහාන තමන්ගේ මතයම දැඩිව අල්ලාගෙන සිටියා. භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ වෙත වැඩම කරලා මේ සිදුවීම ඒ අයුරින්ම සැලකර සිටියා. එවිට අපගේ කරුණා නිදන් වූ තථාගතයන් වහන්සේ වහාම එක්තරා භික්ෂුවක් අතේ අරිට්ට මහණුව කැඳවාගෙන එන්නයි වදාලා. බුදු හිමියන් ඉදිරියට පැමිණි අරිට්ට මහණාගෙන් උන්වහන්සේ විමසුවා, "අරිට්ට, ඔබ ඔය කියන වැරදි මතය සැබෑවක්ද?" කියා. ඔහු එතනදී තමන්ගේ දෘෂ්ටියෙන් ප්‍රකාශ කළා. එවිට තථාගතයන් වහන්සේ ඊටමත් ගාම්භීර ලෙස වදාලා, "මෝග පුරුෂය, හිස් මිනිසෙකු වූ තොප මා මෙබඳු ධර්මයක් දෙසූ බව කවරෙකුට පවසන්නද? මා විසින් නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ ආදීනව වදාරා තිබියදී තොප තමන්ගේ වැරදි මතය නිසා අපටත් අභූතයෙන් චෝදනා කරනවා. තමන්ගේම ගුණ කපා ගන්නවා, මහා අකුසල රැස් කර ගන්නවා. ඒ වරද ඔබට බොහෝ කල දුක් පිණිසම පවතීවි. කෙලෙස් කාමයන්ගෙන්, කාම විතර්කයන්ගෙන් වෙන් නොවි කාමයන් සේවනය කළ හැකි කීම කිසිසේත්ම නොහැක්කක් කියා වදාලා. ධර්මයේ උණුසුම අහිමි වූ අරිට්ට මහාන කිසිවක් කර කියාගත නොහැකිව ලැජ්ජාවෙන් ගෙල බිමට නමාගෙන මුහුණ යටිකුරු කරගෙන නිශ්ශබ්දව කල්පනා කරමින් සිටියා. පින්වතුනි, ඉන්පසුව බුදු හිමියන් එතන සිටි සෙසු භික්ෂූන් වහන්සේලා අමතලා මෙලෙස වදාලා, "මහණෙනි, මේ හිස් පුරුෂයා වගේ ඔබත් මා දෙසූ ධර්මයේ වරදවාගෙන තිබෙනවාද?" කියා. එවිට භික්ෂූන් වහන්සේලා පැවසුවා, "නැත භාග්‍යතුන් වහන්සේ. කාමය කියන්නේ බොහෝ දුක් දෙන ඇටසැකිල්ලක් සහ සර්ප හිසක් වැනි ආදීනව බහුල දෙයක් බව අපි මැනවින් දනිමු" කියයි. බුදු හිමියන් ඔවුන්ට ධර්මයේ වරදවා ගැනීම සහ නිවැරදිව වටහා ගැනීම පිළිබඳ සර්පයෙකුගේ උපමාවේ මහා ගැඹුරු දහමක් දෙසා වදාලා, "මහණෙනි, ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගේය, වෛයාකරණ ආදී නවංග සත්තු ශාසනයම ඉගෙන ගන්නවා. නමුත් ඒ ධර්මයේ අර්ථය නුවණින් විමසන්නේ නැහැ. ඔවුන් ධර්මයේ ඉගෙන ගන්නේ අනුන්ගේ දොස් කියන්න සහ වාදවලින් දිනන්න විතරයි. ඒ නිසා වර්ධවා ඉගෙනගත් ඒ ධර්මයේ ඔවුන්ට දිගු කලක් දුක් පිණිසම පවතිනවා. ඒක හරියට සර්පයෙක් අල්ලන්න යන මිනිසෙක් සර්පයාගේ බෙල්ලෙන් අල්ලන්නේ නැතුව වල්ගෙන් හෝ ඇඟෙන් නැල්ලුවා හා සමානයි. එවිට සර්පයා හැරිලා දෂ්ට කරනවා. ඒ මිනිසා මරණයට හෝ මරණ මාත්‍ර දුකකටපත් වෙනවා. ඒ වැරදි ක්‍රමයට සර්පයා ඇල්ලූ නිසයි. නමුත් මහණෙනි, නුවණැති කුලපුත්‍රයෝ ධර්මයේ ඉගෙනගෙන එහි අර්ථය නුවණින් පිරික්සනවා. වාද කරන්න ධර්මයේ පාවිච්චි කරන්නේ නැහැ. තමන් ඉගෙනගත් ධර්මයේ නියමඵලය ඔවුන් ලබනවා. ඒ මනවින් උගත් දහම ඔවුන්ට දිගු කලක් හිතසුව පිණිසම පවතිනවා. ඒ හරියට සර්පයෙක් අල්ලන්න දන්න මිනිසෙක්
එළු කුරයක් වැනි දණ්ඩකින් සර්පයාව මැනවින් මර්ධනය කරලා බෙල්ලෙන්ම අල්ලා ගන්නවා වගේ. සර්පයා ඇඟේ වැළුණත් උට දෂ්ට කරන්න බෑ. ඒ නිවැරදිව සර්පයා ඇල්ලූ නිසායි. ඒ නිසා මහණෙනි, මා දෙසන ධර්මයේ අර්ථය දන්නවා නම් ඒ එසේම දරන්න. නොදන්නවා නම් විමසා දැනගන්න කියා බුදුහිමියන් වදාළා. මීළඟට තථාගතයන් වහන්සේ ශාසනය තුල ඊටමත් ප්‍රසිද්ධ පසුරේ උපමාව හෙවත් පහුරේ උපමාව වදාරනවා. මහණෙනි, මම ඔබට පසුරක් උපමා කොට ධර්මයේ දෙසන්නේ සංසාරයෙන් එතෙර වීම පිණිස මිස කරතබාගෙන යන්න නෙවේ. යම් පුරුෂයෙක් බිය සහිත මෙගොඩින් බිය රහිත එගොඩට යන්න කැමති වෙලා පහුරක් නැති තැන තන කෝරු අතුකොළ එකතු කරලා පහුරක් හදාගෙන අත්පා වෙහෙසලා සුවසේ එගොඩට යනවා. එගොඩට ගිය ඒ මිනිසා මේ පහුර මට බොහෝ උපකාර වුණා. ඒ නිසා මම මේක හිසේ හෝ කරේ තබාගෙන අරන් යනවා කියා සිතුවොත් ඔහු පවුරෙන් ගත යුතු ප්‍රයෝජනයගත් කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ පවුර ගොඩට කරලා හෝ දියෙහි පා කරලා තමන්ගේ ගමන යනවා නම් අන්න ඔහු පවුරෙන් නිසි වැඩගත් කෙනෙක්. මහණෙනි, එලෙසම මා දෙසූ මේ ධර්මයේ සසරින් එතර වීම පිණිසමයි. ඒ ධර්මයේ පවා ඔබ විසින් අත්හැරිය යුතුය. එසේනම් අධර්මය ගැන කුමන කතාවද කියා වදාලා. ඉන්පසු තථාගතයන් වහන්සේ දුෂ්ටි ස්ථාන 6ක් පිළිබඳව විස්තර කරනවා. නූගත් පෘථග්ජන ලෝකයා රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මෙන්ම තමන් දකින, අසන, සිතන දේ සහ මේ ලෝකය සහ ආත්මය සදාකාලිකයි. මම පරලොව ගිහින් නිට්ටව ඉන්නවා කියා සිතන සියල්ල මේ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි කියා වැරදියට දකිනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ හැමදේම දිහා මේ මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ කියා නිවැරදි නුවණින් දකිනවා. එසේ දකින උත්තමයා පරමාර්ථ වශයෙන් කිසිවක් නැති කල්හි නැත්ැති ගන්නේ නැහැ. එවිට එක්තරා භික්ෂුවක් අසනවා, ස්වාමීනි, බාහිර දේ නැති කල්හි තමා පිළිබඳ දේ නැති කල්හි තැති ගැනීමක් සහ නොතැති ගැනීමක් වෙන්නේ කොහොමද කියා. බුදුහිමියන් වදාරනවා, මහණ, යමෙක් තමන් සතු ධනය නැති වූ විට ශෝක කරමින් ලය අත්පහරමින් වැළපෙනවා නම් එතන බාහිර දේ නැති කල්හි තැති ගැනීමක් වෙනවා. ධනිය නැති වුණත් ශෝක නොකරන කෙනාට තැති ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම යමෙක් ලෝකය සහ ආත්මය සදාකාලිකයි කියා සිතාගෙන සිටිද්දී තථාගතයන් වහන්සේ දෙසන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, තෘෂ්ණාව ක්ෂය කිරීම සහ නිර්වාණය පිළිබඳ දේශනාව ඇසූ විට අයියෝ, මම වෙනසී යන්නේක්ද, මම නැති වී යන්නේක්ද කියා බිය වී වැළපෙනවා නම් අන්න එතන තමා පිළිබඳ දේ නැති කල්හි තැති ගැනීම සිද්ධ වෙනවා. නමුත් එවැනි දෘෂ්ටියක් නැති කෙනා නිවන් දහම අසා ශෝක කරන්නේ නැහැ, තැති ගන්නේ නැහැ කියා පැහැදිලි කළා. මහණෙනි, සදාකාලිකව පවතින කිසිදා වෙනස් නොවන යම් බැහැරි වස්තුවක් තිබෙනවා නම් ඒ අල්ලා ගන්න. හැබැයි එබඳු කිසිවක් මේ ලෝකයේම දකින්නේ නැහැ. යම් ආත්මවාදයක් වැළඳ ගැනීමෙන් ශෝකය, වැළපීම, දුක නූපදින්නේ නම් එය වැළඳ ගන්න. නමුත් එබඳු ආත්මවාදයක් මම දකින්නේ නැහැ. යම් දෘෂ්ටියක් ඇසුරු කිරීමෙන් දුක නූපදින්නේ නම් එය ඇසුරු කරන්න. නමුත් එබඳු දෘෂ්ටියක් මම දකින්නෙත් නැහැ. පින්වතුනි, ආත්මය හෙවත් මම කියා දෙයක් ඇති කල්හි නේද මට අයත් දේ කියා අදහසක් එන්නේ. ආත්මයත් ආත්මයට අයත් දේත් සත්‍ය වශයෙන්ම ස්ථීර වශයෙන්ම නොලැබෙන කල්හි මා පරලෝක ගොස් සදාකාලික වෙමි කියා සිටීම මුළුමනින්ම අනුවණ කමක් නොවේද කියා බුදුහිමියන් ප්‍රශ්න කළා. ඉන්පසු තථාගතයන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංචස්කන්ධයම අනිත්‍ය, දුක්ඛ, අනන්ත වශයෙන් විග්‍රහ කරමින් වදාලා, මහණෙනි, රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය නිට්ටයද අනිත්‍යද? යමක් අනිත්‍ය නම් ඒ දුකක්ද සැපක්ද? යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන ස්වභාවය ඇතනම් එය මේ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය කියා ගන්න සුදුසුද? භික්ෂුන් වහන්සේලා පැවසුවා, නැත ස්වාමීනි, ඒ කිසිසේත්ම සුදුසු නැස කියයි. එසේනම් මහණෙනි, අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික හෝ බාහිර වූ සියලු පංචස්කන්ධයම මේ මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මයද නොවේ කියා නිවැරදි නුවණින් දකින්න. එසේ දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පංචස්කන්ධය කෙරෙහි කලකිරෙනවා. මිදුණු පසු සංසාර ගම නිමා කළා.
බඹසර වැසනිම කළා කියා උතුම් රහත් භාවය සාක්ෂාත් කරගන්නවා කියා වදාළා. මෙසේ මිදුණු රහතන් වහන්සේව හඳුන්වන්නේ අවිද්‍යාව නැමැති අගුළු බිඳ දැමූ සසර දිය අගල විසුරුවා හල තෘෂ්ණාව නැමැති ඉන්ද්‍රකීලිය උදුරා දැමූ සංයෝජන බිඳලු මාන දජය බිම හැලූ උතුමෙක් හැටියටයි. බුදු හිමියන් වදාරනවා මහණෙනි මෙසේ මිදුණු සිත් ඇති රහතන් වහන්සේ නමකගේ විඥාණය මේ අරමුණ ඇසුරු කරගෙන පවතිනවා කියා සක්දෙවිඳුට බ්‍රහ්මයාට හෝ දෙවියන්ටවත් සොයාගන්න බැහැ. මක් නිසාද ශීනාශ්‍රව උතුමාණන් මේ ජීවිතයේදීම සොයාගත නොහැකි ප්‍රඥාප්තිය ඉක්මවා ගිය කෙනෙක්. මෙහෙම කියන මට ඇතැම් මහණ බමුණෝ ශ්‍රමණ ගෞතමයා සත්‍යයේ විනාශය පනවනවා. උත්තේජවාදියෙක් කියා අභූතයෙන් දොස් කියනවා. මහණෙනි මම පෙරත් දැනුත් පනවන්නේ දුක නැති කිරීම නැවති නිවනත් විතරයි. ඒ නිසා අනුන් මට නිඳා කළත් ප්‍රශංසා කළත් තථාගතයන් වහන්සේ තුල කෝපයක් හෝ ඉල්පෙන සතුටක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශංසා ලබන විට පෙර පිරිසිඳ දැනගත් මේ පංචස්කන්ධයටමයි මේ සංස්කාර කරන්නේ කියා පමණක් තථාගතයන් වහන්සේ සිතනවා. මහණෙනි ඔබලාටත් කවුරුන් හෝ පරිභව කළොත් හෝ සත්කාර කළොත් කෝපයට හෝ ප්‍රීතියටපත් නොවේ මේ පංචස්කන්ධයටමයි මේ දේ කරන්න කියා සිතන්න. එහෙයින් මහණෙනි ඔබට අයිති නැති දේ ඔබ අතහරින්න. පංචස්කන්ධය ඔබට අයිති නැහැ. එහි ඇල්ම දුරු කරන්න. එය හරියට මේ ජේතවනයේ තිබෙන තන ලී දඬු කොළ අතු මිනිස්සු අරන් ගිහින් පිච්චුවත් ඔබට අපව අරන් ගිහින් පුච්චනවා කියලා සිතෙන්නේ නැහැ වගේ. මොකද ඒ දේවල් ඔබේ ආත්මේ නොවන නිසා. එලෙසම පංචස්කන්ධය කෙරෙහි ඇල්ම දුරු කිරීම ඔබට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියා බුදුහිමියන් වදාළා. අවසානයේ බුදුහිමියන් ඊටමත් අලංකාර ලෙස තමන් වහන්සේගේ ශාසනයේ ඇති විවෘත ප්‍රකට පිරිසිදු ස්වභාවය පවසමින් මේ උතුම් දේශනාව අවසන් කරනවා. මහණෙනි මා විසින් ධර්මයේ මැනවින් දේශන ලදී ප්‍රකට කරන ලදී විවෘත කරන ලදී මේ උතුම් ශාසනය තුල යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් රහත් වී ආශ්‍රවයන් සය කර තිබේද ඔවුන්ට නැවත උපදින සසර වටයක් නැහැ. යම් භික්ෂුන් වහන්සේ නමක් ඕරම්භාගීය සංයෝජන පහම ප්‍රහීන කර තිබේද ඔවුන් මරණින් මතු සුද්ධාවාස බඹලෝ උපදින අනාගාමී උත්තමයන් වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් සංයෝජන තුනක් ප්‍රහීන කර රාග දේශ මෝහ තුනී කර තිබේද ඔවුන් එක්වරක් පමණක් මේ ලොවට පැමිණ දුක් කෙලවර කරන සක්‍රුදාගාමී උත්තමයන් වෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් සංයෝජන තුනක් ප්‍රහීන කර තිබේද ඔවුන් සතර අපායට නොවැටෙන නිවන නියත කරගත් සෝවාන් උත්තමයන් වෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් මේ සසුන තුල ධර්මානුසාරී සහ ශ්‍රද්ධානුසාරී වෙසෙන්නේද ඔවුන් සියල්ලෝම රහත් ඵල නුවණ කරා ගමන් කරනවා. අවසාන වශයෙන් මහණෙනි යමෙකුට මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පමණක් තිබුණත් ඔවුන් සියල්ලෝ මරණින් මතු සුගතගාමී ස්වර්ග පරායන වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ අසිරිමත් වූ අලගද්දූපම සූත්‍ර දේශනාව වදාරා අවසන් කළ කලෙහි මහත්සේ සතුටටපත් වූ ඒ භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ වචනය සාදුකාර දී පිළිගත්තා. පින්වතුනි වැරදි ලෙස ධර්මයේ අල්ලා නොගෙන පසුරක් මෙන් සසරින් එතර වීම පිණිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ජීවිතයට ගලපා ගන්නට මේ දේශනාව ඔබට මහා ආලෝකයක් වේවා. හේතු සම්පත් ඇති සමට උතුම් නිවන් සුව අත්දකින්නට මේ උතුම් ධර්ම දානීය පාරමිතාවක් වේවා. ඔබ සමට තෙරුවන් සරණයි.